තාත්තගේ බර්ත්ඩේ දැන් තාත්තා ගන්න තමයි Hi, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අදත් මම ලොග් එකක් කරන් ආවා. හරි. ඔන්න ඉතින් අප්‍රේල් 24 තමයි මම මේ වීඩියෝ එක කරේ. අප්‍රේල් 24 අපේ තාත්තගේ බර්ත්ඩේ එක. ඉතින් අපි දානයක් ලෑස්ති කරලා තිබ්බා දවල් දානේ. ඒකට හාමුදුරු 10 දෙනෙක් විතර වැඩමුවා. ඒකේ වීඩියෝ ක්ලිප්ස් ටිකයි ඒ දවසේ මොනවද කරේ ඒ දේවල් ටික තමයි මං ඉතින් ලොග් එකට ගෙනාවේ. ඉතින් අපි ඔක්කොම ටික සාලේ බඩු ටික අස් කරලා ලෑස්ති කරා. ඒ ටික කරා අම්මලා හැමෝමත් එක්ක කට්ටිය කෑම හැදුවා. ඊට පස්සේ අපි ඉතින් ඒ කෑම ටික මේසෙට ගෙනත් තිබ්බා. ඉස්සෙල්ලා අපි ගෙනත් තිබ්බා ඉතින් පළතුරු ටික දවල්ට හදපු කෑම ටිකත් අපි ගෙනත් තිබ්බා. හාමුදුරුව වැඩමුවේ ගෙදරට 11 ගානකට වගේ. ඉතින් අපි හාමුදුරුවන්ට දෙන දාන ලෑස්ති කරා මේසෙට. තාත්තගේ අද බර්ත්ඩේ එක නිසා තමයි අපි දලසම හොඳවල් දාන ලෑස්ති කරේ. හැබැයි කොල්ල වගේ ඉන්නනේ. ඔන්න ඉතින් නම පළතුරු ටික හදන්නේ කිව්වා. අපේ අක්කේ ඉතින් මිදි ටික ඉක්මනට ගත්තා. මං තමයි ගන්න හිටියේ මොකද මං හරි ආසයි පළතුරු හදන්න. ඒ වගේම තමයි පළතුරු කන්න. ඉතින් අක්ක මිදි ටික හැදුවා. මං ඉතින්ම හිටියේ ඉතින් අක්ක ගෙඩියක් හරි කටේ දාගත්තොත් ඉතින්. ඔන්න ඔහොමයි ඉතින් අපි කෑම මේසෙ ලෑස්ති කරේ. හරි ඊට පස්සේ පන්සලට ගෙනියන්න 10ට වගේ බුද්ධ පූජාව ලෑස්ති කරන්න කිව්වා. ඉතින් අපි ගෙදර දවල් දානෙනේ. දවල් දානෙට මොකද බුද්ධ පූජාවකුයි පන්සලට ගෙනියන්න බුද්ධ පූජාවකුයි ලෑස්ති කරා. ඔන්න ඉතින් අපි පළතුරු ටික ලෑස්ති කරලා ඉවරයි. හරි. හාමුදුරුවන්ට තියන්නේ කිව්වේ තැඹිලි වතුරයි උණු වතුරයි ඇල් වතුරයි. ඉතින් අපි ඒ ටික ලෑස්ති කරා. අයියා අක්කයි භාජන ටික හදලා ඒ ටික ලෑස්ති කරා. ඉතින් අපි ටිකකින් පන්සලට යන්න තමයි ලෑස්ති වෙන්න හැදුවේ. ඉතින් ඒ ගමන් අම්මා කිව්වා හාමුදුරුවන්ට දෙන්න අපි දානයක් ලෑස්ති කරේ එකේ ප්‍රධාන අරමුණ කොලයක ලියලා හාමුදුරුවන්ට දෙන්න ඕන නිසා ඒක කරන්නයි කියලා. ඉතින් මං ඉක්මනට ඒක කොලයක ලිව්වා. මොකද හාමුදුරුවන්ට දෙන්න ඕනනේ ඉතින්. හරි ඒ වැඩ ටික කළා. ඉතින් මම වොෂ් එකක් දාගත්තා. අයියත් එක්කයි අක්කත් එක්කයි මම පන්සලට බුද්ධ පූජාව තියන්න යන්න ලෑස්ති වෙන්න තමයි හැදුවේ. බලමු ඉතින් ඒ දවසේ නම් මහා වැස්ස දවසක්. ඒ කියන්නේ ඊර ගොඩක් වැහැලා උදේ ටිකේ පොඩ්ඩක් කළු කරගෙන වැස්සක් තිබ්බා. ඉතින් ඒ දවසේ නම් අම්මා පඳුරු බැඳලා තිබ්බේ වහින්න එපයි කියලා උදේ චූටි පොදක් ගිහිල්ලා දවල් එන්න ඉතින් පෑවුවා. හරි. තාත්තත් ඉතින් බුද්ධ පූජාව බෙදුවා. ඊට පස්සේ ඉතින් අක්කයි මායි අමතර ටික හොයලා බලලා ඒ ටික ලෑස්ති කරා. පලා ඔක්කොම ටික බෙදන්නකෝ මාස් මල් නඩුව. බෙදන්නද? චූටි තවත් කස්මන් ගන්න. අතා තවයි සීපා.
තාත්තා ඉතින් බුද්ධ පූජාවට පළතුරු ටික ලෑස්ති කරලා තිබ්බා. මං ඉතින් අනිත් දේවල් ටික ලෑස්ති කරා. එළවලු ටික දැම්මා. අර මස් මාළු ඒ දේවල් දාන්න එපා කිව්වා. ඉතින් මං අනිත් ඒවා දැම්මා. අනිත් එළවලු ටිකයි ඒ කෑම ටික දාලා බුද්ධ පූජාව ලෑස්ති කරා. Hai කොහමද? Good morning මේ පන්සල යන ලෑස්ති වුණා. Hi. ඔන්න ඉතින් දැන් පන්සල යන්න තමයි ලෑස්ති උනේ. බලමු දැන් දවසම අපි ඩොග් යාඩ් ගේනවා. මේ තමයි අපේ අවුට්ෆිට් එක. දැන් ඉතින් අපි පන්සලට යන්න තමයි ලෑස්ති උනේ. බලමු දැන් දවස් අපි කොහොමද ගෙවන්නේ කියලා. අවුරුදු ලෝකේ හැමදාම අවුරුදු සමරලයට ගමනෝනේ. බැලුවේ? කොහොමද පොටිද? ඔන්න ඉතින් මං කිව්වනේ උදේ පාන්දරම චූටි පොදක් ගියයි කියලා. ඉතින් අයියයි මමයි අක්කයි තමයි පන්සලට ආවේ. අපි 10:30ට වගේ තමයි පන්සලට ආවේ. ඒ ටයිම් එකේ චූටි පොදක් ගියා. ඉතින් අපි බුද්ධ පූජාව පිළියෙල කළා. බුදුන් වැඳලා අක්කයි මායි ගෙදර ආවා. පෙරියට එන්න නේද? Sadhu 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 සහභාගී වූ සියලු දෙනා සහ ඒ වගේම මියගිය ඥාතීන්ට පින් දෙන්න. ඉතින් හාමුදුරු වඩම්මගෙන ආවා. ඉතින් අපි දැන් දාන බෙදන්න තමයි ලෑස්ති උනේ. හැමෝම එකතු වෙලා පවුලේ අය, වටපිටාවේ අය, නෑදෑයෝ ටික ඔක්කොම එකතු වෙලා ඉතින් දානි බෙදුවා. ඔන්න ඉතින් කෑම ටික බෙදලා ඉවර වෙලා අම්මා කිව්වා ඉතින් අපිට කැවිලි ටිකයි අතුරුපස ටිකයි බෙදන්නේ කියලා. මං ඉතින් ඔය ගමන් ඒක බෙදෙන ගමන් චූටිට දුන්න ෆෝන් එකකින් වීඩියෝස් ටිකක් කරන්න කියලා. එයා හරිම කම්මැලි වීඩියෝස් කරන්න. ඉතින් මං අයිත් ඒ රැක් එකක් තිබ්බා ෆෝන් ගහන රැක් එකට. ඒක මම රැක් උඩින් තියලා ඉතින් වීඩියෝස් කරා. දැන් අපි පිරිකර බෙදුවා හාමුදුරුවන්ට.
සාදු සාදු हाँ बोला करेंगे ඉතින් දානේ වැඩට කටයුතු ඉක්මනට ඉවර කළා. ඒ දේවල් ඔක්කොම ඉවරුනාම කෑම කාලා දෙක වගේ ඔක්කොම අස්පස් කරලා ඉවරුණා. ඉතින් අපේ තාත්තගේ අද බර්ත්ඩේ එකනේ. රෑට ඉතින් අපි පොඩි පාටියක් දාන්න තමයි හැදුවේ. පොඩි පාටියක් කිව්වට ඉතින් අපේ ගෙදර මොකක් හරි බර්ත්ඩේ පාටියක් හරි තිබ්බොත් අපි ඉතින් මතක එකතු කරගන්න ඕන නිසා ඉතින් අපි කේක් එකක් කපලා ඉතින් චූටි පාටි එකක් ගන්නවා. මේ සැරේ ඉතින් අපි පාටි එක ටිකක් ලොකු කරා. මොකද තාත්තගේ 50 වෙනි බර්ත්ඩේ එක නිසා අපි පොඩ්ඩක් ස්පෙෂල් විදියට කරන්න ඕන නිසා අපි ඉතින් පාටි එක ටිකක් ලස්සනට පොඩ්ඩක් ඩිසයින් කරා. මේ විදිහට කරමු කියලා. ඉතින් අපි ඒ පොඩි ප්‍රමාණයකට තමයි කිව්වේ. ලොකු ප්‍රමාණයකට කිව්වේ නෑ. ඉතින් අපි ඉතින් DJ එකක් ගෙනල්ලා කෑම ලෑස්ති කරලා හැමෝටම කේක් එක කැපුවා. බලන්නකො ළමයි කේක් එකේ ලස්සන. හරි තාත්තට අපි gift එකක් ගත්තා. අක්කයි මමයි ගත්තේ ෆොටෝ ෆ්‍රේම් එකක් හැදුවා. අම්මා නම් ඉතින් ලස්සනම කේක් එකයි ඩිසයින් කරලා තිබ්බා. ඒක ලස්සන සර්ප්‍රයිස් එකකුත් තියෙනවා. ඒකත් මම වීඩියෝ එකට ඇඩ් කරලා තියෙන්නේ. අයියගෙන් ඉතින් ලස්සනම ගෙදරට තාත්තට gift එකක් දුන්නා. ඒක ලස්සනයි. ඒක මම ඔයාලට පෙන්නන්නම්කෝ ඉදිරියට යනකොට. හරි. ඔන්න ඔහම තමයි උනේ. ඉතින් අපි ඉතින් හවස 3-4ට විතර උයන්න අරගෙන හැමෝමත් එක්ක එකතු වෙලා කෑම හදලා ලෑස්ති වුණා. වොෂ් එකක් දාගෙන. මොකද හැමෝම රෑට එනවත් එක්කනේ. ඒක නිසා අපි කේක් එක කපන්නත් එක්ක රෑට ඔක්කොම ලෑස්ති වුණා. අක්කයි මමයි නම් ගවුන් දෙකක් ඇඳගත්තා. මොකද ඉතින් ලේසියිනේ. ක්ලාස් එකේ ඉන්න බබාලටත් එන්නේ කිව්වා. රෑ ගත්තපු නිසා ඉතින් හැමෝටම එන්න බැරි වුණා. ඒ මොකද රෑ නිසා දවල් වගේ ගත්තා නම් ඉතින් ලොකු ළමයි සෙට් එකකුත් එනවා. හරි. ඔන්න ඔහොම තමයි ඉතින් කේක් එක කැපුවේ. බලමු ඉතින් ඒ වීඩියෝස් ටික කොහොමද කියලා. ඔන්න ඉතින් අපි කේක් එක කපන ගමන් තමයි තියෙන්නේ. ඔන්න ඉතින් තාත්තගේ සර්ප්‍රයිස් වෙන කෑල්ලත් මම මේකට එකතු කරා. බලන්නකෝ. අම්මා තමයි ඔය ඩිසයින් එක කොහොම දාමුයි කිව්වේ කේක් එකට. ඉතින් අපි වගේ දැම්මා. මං ඉතින් ඔයාලට කිව්වනේ කේක් එකේ ඉතින් චූටි සර්ප්‍රයිස් එකක් තියෙනවා කියලා. ඕක ඉතින් අම්මගේ අදහසක්. අම්මා කිව්වා ඉතින් අපි මෙහෙම කරමු කියලා තාත්තට චූටි විශේෂයක් දෙමු කියලා. ඉතින් අපි නෙවෙයි අම්මා තාත්තට සර්ප්‍රයිස් කරන්න ඕන නිසා ඔය වගේ ලස්සන කෑල්ලකුත් දැම්මා කේක් එකට. පුළුවන් නම් කියන්න ළමයි මෙතන කීයක් තිබ්බද කියලා. ගොඩක් ඇඩ් කරන්න බෑ කිව්වා. මොකද කේක් එකේ ප්‍රමාණයත් එක්ක අපි කේක් කිලෝ එකක් වගේනේ හදාගත්තේ. ඒ ප්‍රමාණෙත් එක්ක සල්ලි ප්‍රමාණය ටිකයි කිව්ව දාන්න පුළුවන් උන්නේ. ඒක නිසා අපි ගොඩක් නැතුව සාමාන්‍ය ටිකක් ඒකට ඇඩ් කරා. ඇඩ් කරන්න කිව්වා. හරි මට සින්දුව දාන්න බෑ. ඒක කොපිරයිට් වදිනවා. කොපිරයිට් වැදුනම වීඩියෝ එකට අපරාධ නිසා මම ඒක සින්දුව මියුට් කරලා තියෙන්නේ. ඔන්න ඉතින් කේක් කපලා හැමෝටම කැව්වා. කේක් අපි දවසේ කැපුවේ නෑ. මොකද වැඩ සෙට් එක නිසා ගොඩක් බිසි වගේ තිබ්බා. ඒ ටයිම් එකේ ඒක නිසා හැමෝටම කේක් කවලා හැමෝටම රෑට කෑමට ආරාධනා කරා. මොකද බඩගිනිත් ඇතිනේ. ඉතින් 8 වගේ 9ක් වගේනේ ටයිම් එක. ඒක නිසා අපි කෑම දුන්නා. අපට නටන්නත් ඕනනේ. මං ඉතින් ඒකේ වීඩියෝ ක්ලිප්ස් ටික මේකට එකතු කරා.
ඔන්න ඉතින් ඔය වගේ තමයි ඒ දවස ගත වුණේ. මගේ ලොග් එක මම එන්ඩ් කරන්න තමයි හැදුවේ. මම මේක ඉතින් මේකට සින්දු කැල් ටික දැම්මේ නෑ. මොකද මගේ ලොග් එකට කොපිරයිට් වදින නිසා. මම ඉතින් චුට්ට ඉතින් මේක රැඩ් කරා. මොකද ඉතින් ලස්සන මෙමරිස් එකතු කරගන්න ඕන නිසා බලන අයට නම් ඉතින් කම්මැලි ඇති. මොකද මම ඒකේ වොයිස් එක මියුට් කරලානේ තියෙන්නේ. හරි ඉතින් අපි ගිහින් එන්නම්. බයි. ලස්සන ලොග් එකකින් අයිත් එන්නම්.